අහගන්න හොඳට මන්ත්‍රීතුමා. නිත්‍යා සේනානි සමරනායක කවුද මේ? ශ්‍රී ලංකා ගුවන් සමාගමේ එයා හොස්ටස් කෙනෙක්. කොහෙද වැඩ කරේ? ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්තව වැඩ කරා. මාසික පඩිය කීයද? 1,58,000යි. මුළු කාල සීමාව කීයද? 1,42යි. ඔයා සභාගත කරන්න. දැන් මේ වගේ මොකක්ද ජනරල් සභාගත කරන්න. නිත්‍යා සේනානි මම හොයලා බැලුවා කොහෙද ජනාධිපති ලේකම් කාර්යාලේ වැඩ කරලා තියෙන්නේ කියලා. ඇගේ ඔෆිෂියල් රූම් මොකක් හරි කාමරේ කොහෙද? ඔෆිෂියල් රූම් එකක් නැහැ. ඊට පස්සේ මෙයා ඇත්තට වැඩ කරලා තින්නේ ජනාධිපති ලේකම් කාර්යාලයට අනුබද්ධව අරලියගහ මන්දිරේ. නාමල් රාජපක්ෂගේ අද හිටියා නම් හොඳයි. මම ඊයේ අහන්න හදනකොට මට අවස්ථාවක් හම්බුනේ නැහැ හරියට. නාමල් රාජපක්ෂගේ එයත් එක්ක වැඩ කරලා තියෙන ව්‍යාපෘති එක විශේෂ ව්‍යාපෘති සම්බන්ධීකාරක ලෙස තමයි වැඩට අරගෙන තියෙන්නේ. හැබැයි ගෙවලා තියෙනවා ගුවන් සමාගමෙන් 70,500ක් මාසෙකට. ජනාධිපති කාර්යාලයෙන් 87,680ක් ගෙවලා තියෙනවා මාසෙකට. සමාගම් දෙකක විවිධ මුදල් විශුද්ධි කරන නඩුවක් තිබුණා මිලියන 45ක ලක්ෂ 450ක. ලක්ෂ 400 ඒ වීදුරු ගෙවල් ඉඳගෙන තමයි නාමල් රාජපක්ෂලා මේ මාදුගොඩ ලද අපිට අපේ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයට එක චෝදනා කරන්නේ. නමුත් ඒ අය ඒ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය උන් වැඩ කරා, රාජකාරී කරා, කාර්යාලය තිබුණා, නිල ආයතනයක් තිබුණා. එහෙමයි වැඩ කරේ. මේ නිල කාමර මොකක්ද අපි දන්නේ නැහැ අරලියගහ මන්දිරේ නේද? නිල කාමරයක් නැතුවට වෙන මොකක් හරි කාමරයක් තිබ්බද කියලා. ඒවා අපි දන්නේ නැහැ. ඉතින් කෙසේ වෙතත් එහෙම කරපු කට්ටිය මේ එයා ලංකා සමාගමේ ගුවන් සේවිකාවෝ තමන්ගේ ගෙවල් ඇතුලේ තියාගෙන පඩි දීපු මහත්තුරු අද අර දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලේ මෙරට වංචාවට දූෂණට එරෙහිව ක්‍රියාත්මක වෙච්ච ආයතන ගැන දිගින් දිගටම ප්‍රශ්න කරමින් තිබෙනවා.